සුගත් කියලා අපේ දුෂ්‍යාබාධිත සහෝදරයෙක් ඉන්නවා. පේන්නේ නැති. ඌත් බයිනවා අවුරුදු 70කට. ඌ දැකලත් නැහැ අපි අඳුරන්නෙත් නැහැ. නිකන් අත ගාපුවම මචං කොහොමද කියලා දන්න මෙච්චරයි දන්නේ. ඌට උගන්ලා තින්නේ මොකද? වෛරේනේ. මිනිස්සු ගාලේ ලෝනකොට දුවන්න තැන් හොයාගන්න හම්බෙන්නේ. හරියන්න හරිම තැනට යන්න. LOLC Finance හරියන්න හරිම තැන. සුගත් සිල්වා මැතිතුමා සම්බන්ධව මම කරපු ප්‍රකාශයක් සම්බන්ධව විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේත් ඒ වගේම විවිධ මාධ්‍ය හරහා මට දෝෂාරෝපණය කරලා තිබුණා. විශේෂයෙන් මම කියන්න කැමති සුගත් සිල්වා මැතිතුමා කියන්නේ මාත් එක්ක විශ්වවිද්‍යාලයේ අප එකට හිටපු සහෝදරයෙක්. ඒ වගේම ඔහු වෙනුවෙන් ඔහු මාව එකතු කරන් ගිහලා මගෙන් ගීත අහලා තියෙන සහෝදරයෙක්. ඒ නිසා කිසි වෙලාවක විශේෂයෙන් මම කියන්න කැමති අපේ විශේෂ අවශ්‍යතා සහිත මේ රටේ ඉන්න ප්‍රජාවට කිසිදු ආකාරයේ අපහාසයක් කරන්න හෝ උපහාසයක් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. විශේෂයෙන් මම කතා කරේ වෙන කාරණයක් ඉඳ නෙමෙයි. ඒක මාත් එක්ක දැනුත් මේ අපි කෑම කාලාවේ අපි දෙන්නත් එක්ක ඉඳගෙන. නමුත් කෙසේ වෙතත් මම කිව්වේ වෙන කාරණයක් ඉඳ නෙමෙයි. එතුමා වගේ කෙනෙක් අතිනුත් ඔවුන්වත් තල්ලු කරලා තියෙනවා මේ වෛරය වැපිරවීමේ ක්‍රියාවලියට. ඒකයි මට කියන්න උවමනා වෙලා තිබුණේ වෙන කාරණයක් ඉඳ නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම මම සමාව ඉල්ලනවා එතුමාගෙනුත් ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත සියලුම ආදරණීය සහෝදරයන්ගේ මේ රටේ විශේෂයෙන්ම මට පපුවක් තියෙන කෙනෙක් හදවතක් තියෙන කෙනෙක් කවදාවත් අපි ඒ අයව තලා පෙලා වැඩ කරන අය නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම ඒ සියලු දෙනා වෙනුවෙන් නැවතත් මම සමාව ඉල්ලනවා. ඒ නිසා සුගත් සිල්වා මැතිතුමාට හිත රිදුනා නම් මම ඔහුට ඊට කලින් ගිහලා කතා කරා. විශේෂයෙන්ම ඒ සියලු දෙනා වෙනුවෙන් සමාව භජනය කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ප්‍රශ්නෙට අපේ විපක්ෂ නායකතුමා ඇඳ ගැනීම කරුණාකරලා කියන අයට කරුණාකරලා ඒක නතර කරන්න. මොකද හේතුව විපක්ෂ නායකතුමා කියන්නේ අපේ නායකයා විදිහට මේ විපක්ෂේ අපි සියලුම පක්ෂවල එකට එකමුතු වෙලා වැඩ කරන්නේ. අපේ එකෙන් විපක්ෂේ සන්දානයේ සියලුම පක්ෂවල අයට යම් අපහසුතාවයක් සිදු වුණා නම් ඒකටත් මගේ සමාව ඉල්ලනවා. මම කියන්නේ එහෙම සමාව ගන්න තරම් මනුස්සකමක් සහ හැදියාවක් අපිට තිබෙනවා. 88 89 මරලා දාපු මිනිස්සු වෙනුවෙන් මැරිච්ච අය වෙනුවෙන් සොරි කියලා කියනවා. සොරි කියලා විතරයි මං හිතන්නේ නායකයෙක් විදිහට කිව්වේ. ඒ නිසා මං හිතන්නේ අඩුම තරමේ ඒ වගේ විනාශයක් කරපු එක සම්බන්ධව කතා කරන්න ඒ අයට උවමනාවක් නැහැ. නමුත් මේක මං හිතනවා මට ජීවිතේට වුණ විශාල අපහසුතාවයක්. ඒ නිසා මගේ අතින් ඒ වුණ වැරද්දට නැවතත් මම සමාව භජනය කරමින් ඔබතුමා දුන්න වෙලාවට මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.